මොදිබ්බඩ වැඩක් නැහැ නේ. ඕ එන කෙනෙක් එන්න බෑ. කෙලින් ඉදිරියට එන්න ඕන. මොනවද නිකන් කයිවාද ඈ මේක එන්න ඕන කෙලින් ඉදිරියට ඈ මොනවද නෑ දෙන්න එන්නේ කෝ දන්දි හරිද ඕන කෙනෙක් දෙන්නම්මම කෝ නිකන් සෙල්ලමට එන්නකෝ සෙල්ලම් පාට් එකක් දාගන්න එනකෝ කෝ මිනිස්සු මේවා නිකන් මේවා ඕන තණ්ඩිය හරි දෙන්න මේ පැත්තෙන් ආව දෙනවා මෙහෙ පස්සට මෙහෙ ඕන තණ්ඩිය මොකද මොනවද මේවට මට බැට දෙන්න මිනිස්සු නෑ ඒකයි මම මේ මස් කුට්ටි මම නටනවා කෝ නටන මොනවද නටන්නේ අනේ කට නම් තියනවා මහ ලොකුවට චණ්ඩියා මොකද ඔය සූප් කටු ටික ඇදගෙන වැටේ බිමට. මොකද එහෙම කතා කරන්නේ? එහෙම කතා කරන්නේ. මේ ජොටි දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න. මොනවද දන්නේ නැත්තේ? මට ආරංචි හන්දිය දිවෙච්ච දේ. හන්දිය මොකද? ඔව්. ජොටි දැනගන්න මං හන්දිය ගිහිල්ලා. පැය භාගයක් ටැලන්ට් කළා. පැය භාගයක්. ටැලන්ට් කරා නෙමෙයි. කෝෆියු දැම්මා වගේ මම ගියාට පස්සේ එක්කෙන් කතා කළේ නෑ. ඔව් අම්මා පහන ඕඩර් කිව්වේ. අර ලයිසම් වචන දෙකයි කතා කරලා තියෙන්නේ. ඔව්. බල්ලා නකුට අගුල ගත්තා වගේ තමයි මෙහෙට ආවිල්ලා තියෙන්නේ. මට ඔය කිව්ව හන්දියේද විස්තර ඔක්කොම ටික. අනේ නිකන් එකෙක් කතා කළේ නෑ. ඔය නොදන්න දේවල් කතා කරන්න බලොටි. අනේ නිකන් ඉන්න. මම දැන් මම හන්දියේ පැය භාගයක් ටැලන්ට් එක මිනිහෙක් කතා කළේ නෑ. දැන් එකෙක් කතා කළේ මම කල්පනා කරන්නේ දැන් මගේ ආදිපත්‍ය ගම් දනව් ඔල ඔක්කොටම ගෙනියනවා. ගෙනියලා මොකක් ගෙනියනවා? අවුගේ ආදිපත්‍ය. අනේ මේ අන්න අර උණු වතුර ටිකක් රත් කරලා තියෙන ඇඟපත හොද ගන්නවා. ඔය බ්‍රේස් කටු ටික නැත්තම් හැන්දෑවට මෙතන රිදෙනවා අතන රිදෙනවා මගේ හන්දිපත අනේ ඩොටිනෝනෝ තෙල් ටිකක් ගාපන් කිය මට වද දෙන්නේ නැතුව ගින් ඇඟපත හොද ගන්නවා උණු වතුරේ. ඇඟපත හොද. ඔව් කයි වාරුව නම් මොකද ඉතින්? ලයිසොන් එනවා වගේ මේ පැත්තට. ලයිසොන්? ඔව් මේ පැත්තට තමයි එන්නේ. අන්න පොඩ හිටගෙන බලාගෙන ඉන්නවා ඒ සැරේ. ලයිසන් ඔව් මොකද දන්නේ නෑ යනවා ඒ සැරේ යනවා මම බය නෑ ලයිසන් තිය කවුද වෙවුලන්නේ මොකද ඔය වෙවුලන්නේ නෑ මට ඒ තද වුණාම එහෙම තමයි වෙවුලනවා වගේ වෙන්නේ ලයිසන් ආයෙනවා එනවා මෙහාට තමයි එන්නේ මෙහාට ඔව් කවුද මොකද දන්නේ මේ අනේ චාන්ටියා වෙවුලනවා වෙවුලන්නේ නෑ මට කේන්ති මිනිස්සුયો පිරිමියා යන්න ඕනේ නිකන් මෝල් ගහක් වගේ කෙලින් මේ පන් ගහක් වගේ හතරට පහට නැවෙන්නේ නැතුව දෙකේ මෙහෙම පිරිමිනා පිරිමි ලයිසන් ගැන මතක් කරනවා විතරයි අනේ නිකන් ඉතින් මොනවාද එයා එනවා කියව ගමන් වෙවුලනවා යනවා කිව්වහම එනවා නිකන් සිංහාවගේ නෑ මෝඩිය මට තේන් තියෙනකොට මම ගැහෙනවා ඒක වෙවුලනවා නිකන් නොදන්න දේවල් කතා කරන්න බඩොලි වෙවුලනවා එනවා මේ සැරේ නම් එනවා ඔව් එනවනේ නම් අන්න හැරුණා මොන හරි ලොකු කේලමක් හරි කියලා තියෙනවා මට නම් පේන්නේ එන විදිහ නම් එච්චර ඇල්ලුවේ ඔතන දොර වහලා නේ දොර නම් වහලා තමයි කියන්නේ ඒක නෑනේ මේ බය වෙවුලා නැතුව ඉන්නවා මම ගිහින් කතා කරන්නම්කෝ තමුසේ ඉන්නවා ගෙදරට බය නෙමෙයි වඩ පිළිවෙලක් තියෙනවා දැන් එක කේන්තියක් ආවහම ලිඳේ පයින්නවා කේන්ති 10ක් වොන්න ලිඳෙන් කොටේ දෙයින් අපි ටික කල්පනා නිමු මොකක් හරි කරලා කොකාගේ සුද පේන්නේ ඉගිලෙන විදිහ තමුසේගේ කයිවාරු ඔක්කොම මේ ගේ ඇතුලේ තමයි එතනින් එහාට බලන්න ඕනේ. ඔහොම ඉන්නව බය නැතුව මම ගිහින් කතා කරන්නම්කෝ. මං අහන්නම් කෙලින්ම what is the කාරණාව කියලා. ඉවරනේ කතාව. එහෙනම් ඩොටි අහන්නකො මොනවද එන්නේ කියලා. ඩොටි අහන්නකො. අක්කා කවරද අක්කා උනේ? මේ සමාවෙන්න නංගි අපේ ගොවිසෑට කියන්නේ කඩුවාරම් පොඩ්ඩක් එන්න කියලා. කඩුවාරම් එන්න කියන්නේ මේ කඩුව අරගෙන එන්නලු වහෙට කඩුව අරගෙන එන්නලු මොකද කඩුව මම දන්නේ මොකද කියන්නේ අනේ එන්නලු කඩුවත් අරගෙන මොකද ඔය ගොවිසෑ කඩුව අරගෙන එන්න
මොකද මේ මල්ලි කඩු. ගොවිසෑ එන්නකෝ කඩුව අරන්. ගොවිසෑ දා හන්දියේ දෙයක් යයි කියලා කිව්වා මට. ආයියෝ නෑ මම මල්ලිට මොකුත් කිව්වේ නෑනේ. ඒ විශ්ිත මම මේ නිකන් බැලලා ආවේ මල්ලිගේ නමක්වත් මතක් කරේ නෑ. එන්නකෝ අපි පොඩි ගමනක් යන්න තියෙනවා එන්නකෝ ගොවිසෑ. මොකද වමනා මොකද? නෑ මේ අපි ගොවිසෑ පොඩ්ඩක් කතා කරේ. ඔව් මොකද? ගොවිසයෝ මොකටද මං අහන්නේ? නෑ නංගිත් සමාවෙන්න තරහ වෙන්න එපා. පොඩි උමනාවකට ආවේ. පොඩි ප්‍රයිවට් වැඩකට. ගොවිසෑ පොඩි සපෝට් එකක් ගන්න තියෙනවා. මං අහන්නේ මොකද්ද සපෝට් එක? මම මේ වර්ධකට ආවනේ මම ඉස්සතින් යන්නේ මේ අතේ මොනවක් නැහැ. මේ අර හන්දියේ කොල්ල වගේක් ඉන්නවා. ඔව්. මුන් ටිකක් නෑ මේ ඔන්න පොඩ්ඩක් කියන්න. මේ කතා බතා ඕනේ නෑ. හොඳද? අපිත් නිකන් ඉන්නේ අපිට රිදවන්න ආවොත් අපිත් නිකන් ඉන්නේ. ඒක නම් එච්චර තමයි. එකක් දුන්නොත් ඒකට රිටර්න් දෙකක් දීලා තමයි නවතින්නේ. අන්න ඒක විතර මුලින්ම තියාගන්න ඕනේ. නංගි රෝන් කතා කරන්න එපා. මම නිකන් මොකටද උගවනා? මම නිකන් මේ ගොවිසෑ සපෝට් එකක් ගන්න ආවේ. ඒ මොකද හන්දියේ කොල්ල වගේක් ඉන්නවා. මොකද මට ටිකක් ගේස්ට් එකට හිටියේ. ඉතින් දැන් මම මෙහාට ගියේ. මුන් එහාට යන්නේ නැහැ. බැලුවා මම මේ පොඩි ගමනක් ගිහලා යන්නේ. කොල්ල ටික කැරගෙනවා. මට ටිකක් ඇඬුවේ නැහැ. ඉතින් මට ගොවිසෑ පොඩ්ඩක් සපෝට් එක දෙන්න. මොකද ගොවිසෑ ඇවිල්ලා මේ ගමේ සෑහෙන යමක් කරන්න පුළුවන් මිනිහෙක් තමයි. සපෝට් එක දෙන්න ඕනේ එකට මම එව්වා. වට බය නෑ. නෑ එව්වට ඉඩ දෙන්න බෑ. අපේ පෙන්ෂන් මල්ලිට යමක් කරන්න අම්මපා. මගේ ජීවිතේ මම නැති කරගන්නවා. ඔව්. දැන් මෙච්චරලා මම දැක්ක තමසගේ චන්ඩිකා පොඩ්ඩක් ඉන්නවා. මොකද්ද දැන් ඕනකම? මොකද්ද උමනාව කියලා කියනවා. මේ ගොවිසෑ ඉස්සර වෙලා යන්න මට පොඩ්ඩක් හන්දියෙන් එහා පැත්තට ය아가න්න ඕනේ. අර කොල්ල රංජුවේ ඉන්න හින්දායි මං ආවේ. මේ මට ගොවිසෑ කඩුව අරගෙන කඩුව තරන් කඩුව මන් දෙන්න මල්ලි ඉස්සරහින් යන්න මම පස්සෙන් එන්න. අනේ ගොවිසෑ නෑ මල්ලි ගන්න කඩුව. නෑ බයකට නෙමෙයි මල්ලි ගන්න කඩුව මං එන්න. ගොවිසෑ ඉස්සර වෙන්න මම යන්නම් පිටිපස්සෙන් එනෝනේ මම බය වෙන්න දෙයක් නෑනේ මම ආයෙ වචනයක් කිව්වොත් මම දෙන්නේ. මල්ලි ගන්න කඩුව මල්ලි දැන් ආරවත් මම එන්නම්කො පස්සෙන්. ගොවිසෑ ඒ ලෙවල් එක හරි නෑ ඒකයි මං කිව්වේ ගොවිසෑ ඉස්සර වෙනවනේ මම පිටිපස්සේ එනෝනේ බය වෙන්න බෑ. දැන් මල්ලි ඉස්සරහින් එන්න මම පොඩ්ඩක් කොහොම ඉන්නවා. දෙන්නම කොහොම ඉන්නවා. මං ඉස්සර වෙන්න. තමස දෙන්න එනවා. තමස දෙන්න එනවා මගේ පිටිපස්සෙන් ඕන චන්දියක් බලන්න. ඔය කඩු මුඩු පුකුත් උනා විසි කරනවා. එනවා තමස දෙන්න එනවා මගේ පිටිපස්සෙන්. අනේ චන්ඩින් කියන කවුරුත් ඔහොම තමයි. බය එක එනවා. එන්න නංගි පොඩක් ඉස්සරහින් යන්න අපි එන්න.